අපි ආරාධනය කරනවා මේ සරලගේ ගාන ශිල්පිනිය ග්‍රේටා රණසිංහ. So it's time to welcome our final performer on today's program, live music artist Greta Ranasinghe. අයිබෝන් ග්‍රේටා. අයිබෝන්. ග්‍රේටා කොහෙද ගම්පලත් ඔබේ? බොරලස්කමේ ළඟ ආවේ. දැන් මේ දවස් මොනවද කරන්නේ? මම රාජකාරී කරේ ජාතික ජල සම්පාදනා ජලාපාන මණ්ඩලයේ විදායක නිලධාරියක් විදියට දැන් අවුරුද්දක් වෙනවා විශ්‍රාම ගිහිල්ලා. විශ්‍රාම සොයන ඉන්නවා, ගීත රස විඳිනවා නැද්ද? වැඩ කරා වගේ කාලයක් ඉන්න නැත්නම් විශ්‍රාම උනේද? ඒකිට ගොඩක් කලා කටයුතු වලට සම්බන්ධ වුණා. වැඩ කරන කාලේ. කාලේ. හොඳයි. දැන් විශ්‍රාම ජීවිතයේ අරුත් ගන්නන්න නම් නේද? ඔයාලට පුළුවන් පරිවිඩයක් කියන්න අපි වහන් ඉන්න අයට. සමහර විශ්‍රාම ගියත් තව රැකියාව හොයනවා. ඒ ගියපු දවසට පස්සෙන්දම වෙන රැකියාවට යන්න බලනවා. ඒක වැරදි කියලා අපිට කියන්න බෑ. ඒකේ දෙපැත්තක් තියෙනවා. මොකද කියන්නේ විශ්‍රාමිකෝ ඉන්න අයට කොහොමද ජීවිතේ පොඩ්ඩක් ලස්සනට සැලසුම් කරගන්නේ? මම හිතනවා මේ කියන්නේ මටත් මාසයක් දෙකක් යනකොට ඉතින් රස්සාවකට ගියා නම් හොඳයි කියලා හිතුණා. මොකද අපේ රාජකාරිය හරිම අර මේ කාර්යශූර කියන්නේ කාර්ය බහුලයි. කාර්ය බහුල ලේකම්වරියක් විදිහට ඉන්නකොට එතකොට මේ හැබැයි පස්සේ හිතුණා අනේ නිදහස හොඳයි කියලා. මොකද සංගීතය ටිකක් ඉගෙන ගනිමිනුත් යනවා. ඒ හින්දා මට හිතුණා ඉතින් 60 වුණාට පස්සේ පොඩි විවේකයකුත් හොඳයි කියලා ජීවිතේට. හොඳයි ඉතින් සාමාන්‍ය ඔකේ දෙපැත්තක් තියෙනවා. 60 වුණත් හැකිනම් වැඩ කළ හැකි අයට රට වෙනුවෙන් යමක් දෙන්න පුළුවන් නම් මේ වැඩක් කරාට ගැටලුවක් නැහැ. නමුත් සමහර අය කියනවා ඉතින් 60 වුණාට පස්සේ මොකටද අපි රස්සා කරන්නේ දැන් හම්බ කරා ඇති. ටිකක් නිදහසේ ඉන්න ඕනේ ජීවිතේ විඳින්න ඕනේ අර එහෙම යන්න ඕනේ ඇවිදින්න ඕනේ. කතා දෙකම තියෙනවා. ඔකේ එක පැත්තක්වත් මම ගන්නෑ මොකද මට බැලුම් ගහන්න නැත්නම් මේ වහන් ඉන්න එළියයි. නෑ රැකියාවට යන්නේකත් හොඳයි. මොකද අපි ඉගෙනගත්ත දේ දැනගත්ත දේ තව දෙන්න පුළුවන් සමාජයට. හොඳයි. ඉතින් එහෙම තමයි ජීවිතයේ සැලසුම් කරන එක එක්කෙනා එක විදියට ඒක තාමත් වැරගත්. දැන් සුභාවත ගීතයේ ගායන ඔබට ගුවන්විදුලිය හරි පාර පෙන්නනවා. විශේෂයෙන් තාමත් පිරිපුන් සංගීතයත් සමග අපි වාදනයේ ඔබට වාදනය කරනවා. ගුවන්විදුලියෙන් ඔබේ නම විතරක් නෙවෙයි ඔබේ තොරතුරු සියල්ල වගේ ඔබේ හඬ ශ්‍රාවකින් අතරට ගෙනියනවා. මොකද හිතන්නේ මෙතන ගීත ගායන ආවට පස්සේ? හරිම ආඩම්බරයි අර දුවෙක් කිව්වා වගේ හරි සතුටුයි. මම හඳමා වැඩසටහනට ඇවිල්ලා තියෙන පුංචිම කාලේ ඊට පස්සේ තාම ඈතක තමයි ආවේ. ගුවන්විදුලිය කියන්නේ ඇත්තටම මගේ වයසත් එක්ක බලනකොට මිනිස්සුගේ හරි හදවතේ රැඳෙන මේ නාලිකාවක්. රූපහානිය කියන එක දැක්ක ඉවරයිනේ. ගුවන්විදුලිය කියන එක මේ හදවතේ මේ කනේ රැව් පිළිරැව් දෙනවා. අදටත් අපි අපේ ඔය ගෲප්ස් වල කතා වෙනවා. වැන්ද බෝනාල් මිසිස් ඩූලිටල් ඒ වගේව අපි තාම රස විඳිනවා. ඒක නම් ඇත්තම කියන්න ඕනේ. හොඳයි සතුටුයි ඉතින් ගුවන්විදුලියේ සිටි FM නාලිකාව 89.6න් 89.8න් වෙළඳ සේවය 94.3 ඒ වගේම අපේ සියලුම ප්‍රාදේශීය නාලිකාවන් එක්ක මේ සුභාවත ගීතයේ සජීව ලෙස ඔබට අහන්නට අපි විඳින්න ඉඩක් ලබා දී තිබෙනවා අපේ රටේ සමස්ත ශ්‍රාවකයන් වෙනුවෙන්. Yes, let's move on to the song that Greta is going to perform today. This song was originally sung by Indrani Pereira, the lyrics by H.S. Pereira, and the music by Ernest Zoisa. ඊළඟ ගායන ගීතය අහලා මේ ගොඩක් අය ක්‍රීඩා මැදිරි වලට කතා කරනවා අපේ සජීව විකාශ වලට අපරාධ මේ ගීතේ කියන කතාව ටිකක් මුලින් කල්පනා කරනවා හිතනවා හොඳයි කියලා. එහෙම අධ්‍යයනයක් කරලා බැලුණා ගීතේ පදන මාලාව ගැන නේද? දෙක්කා ගීතේට මං සින්දු තුනක් කියවහම මේ ගීතේ තමයි තෝරලා තිබුණේ. හොඳයි. ඉතින් ලස්සන සුන්දර ගීතයක් මේ ගීතයේ ගීපද මාලාවට හමු වෙනවා. මේ ගීතයේ ගීපද රචනය H.S. පෙරේරාගෙන් අර්නස්ට් සොයිසා ගීතයේ සංගීතවත් කළේ ප්‍රවීණ ගායන ශිල්පිනිය ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කළ ගීතය අද සුභාවිත ගීතයේ ගයන්න ආරාධනය කරමු. සරල ගී ගායන ශිල්පිනිය ග්‍රේටා රණසිංහ. ස්තුතියි.